මේ කිකිලි එක බිත්තරයක්වත් දාලා නැහැ. හැමදාම කනවා විතරයි. ඊබණන් කියයි මම එපැයි හාල් ඇටයකට පුක පලා ගන්න. කියපන් බලලා කිකිරිල්ලියක් උඩ ඉගිලෙන ගමන් බිත්තරයක් දැම්මොත් ඒ කොහෙටද වැටෙන්නේ? අර මොකක්ද අහන්නේ? බිමටනේ. නෑ බං ඒ උත්තරේ වැරදි. එහෙනම් කොහෙටද යකෝ? කිරිල්ලියගේ ජංගියට. යකෝ. අර කාර් එකට එන්ජින් ඔයිල් දැම්මද? ඔව් බාසුන් නැහැ. ඔක්කොම දැම්මා. කොච්චර විතර ගියාද? ලීටර් 4ක් විතර ගියා. හැබැයි අන්තිම ටික දාන්න තමයි අමාරු උනේ. ඒ මොකද? නෑ. 4 වෙනි ලීටරේ දානකොට ඔයිල් ටික බටේ දිගේ අහපව උඩට එනවනේ. යකෝ ඒ කියන්නේ එන්ජිම පිරීලා තෝ එක නවත්තන්න නැතුව දිගටම හැලුවද මෝඩයා? උඹට ගේන්න කිව්වේ 12 යතුර. ගෙනත් තියෙන්නේ 14 යතුරනේ බොල. ඉතින් මම 10 යතුරයි 2 යතුරයි දෙකම ගෙනාවේ ඒකනේ. 10යි 2යි එකතු කරාම 12යිනේ මාමි. ඔච්චර ගණන් දන්න උඹ මොකටද ගරාජ් එකේ වැඩට ආවේ? කොහොමද යාළුවනේ? කවද යාකෝ පාර මැද ගෙවල් හදන්නේ? ප්‍රශ්නයක්. එහි මොකද? අන්තිම පෙට්ටිය නවත්තන්න ස්ටේෂන් එකෙන් එළිය මිනිස්සු බන්නවා. මොකද කරන්න එක? අනිත් දවසේ මේ පෙට්ටිය මැද හරියට හයි කරන්න. මූට කිව්වට වැඩිය හොඳයි. පොඩියෙකුට කිව්වනම් මම සිල් බිඳගත්තේ මුල් සිඳගත්තේ බඩුවක් නිසා. හිත ගැස්සෙන තාලේ අහු වුණා වාගේ ගෙයන්කම් නිසා. මම මරනවා පරයක්. කවුද යකෝ කනත්ත මැද්දට පීට්සා ඕඩර් කරේ? මම ඕඩර් කරේ. එයි අවුල්ද? ෆෝන් එකට වෛරස් ඇවිල්ලාලු. මම මේක හොඳට තම්බල ගන්න ඕනි. මගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනේ නැත්තම් කී දෙනෙක් සතුටින්ද? දැන් ඇපල් ගෙඩිය වැටුණනේ. දැන් ඉතින් ගණන් හදපල්ලා. හැමදාම අලි රැක්කා වගේ නෙවෙයිග. මාස 3ෙන්න කුඹුරේ ආදායමටත් වැඩියෙන් බීලා වියදම් වෙනවා. හරි ඉතින් හැමදාම බීවට ඔබ බොන්න ගේන්නවත් සල්ලි කීයක්වත් දෙන්නේ නැහනේ. උබලා ගොයන් කපලා මට ලියද්දක් ඉතුරු කරපල්ලකෝ. මම කුඹුර බලා ගන්න. බුදු අම්බෝ තනියා යකෝ. දුවපන්. අපිට දැන් ගොඩක් බඩගිනිනේ. අපි මොනවා කරන්නත් කලින් කාලේමු. හරි. අපි ඔයාව විශ්වාස කරන්න. අපි කාලේමු එහෙන්. මේ කැලේට ආපු මිනිහෙක් මම නම් හිතන්නේ නැහැ එළියට ගියා කියලා. මමත් දැන් සෑහෙන කාලයක් වෙනවා මේක ඇතුලේ. අපිත් මේ කැලේ අතරමං වෙලා තමයි ඉන්නේ. මට නම් මේ කැලේ ගැන කිසිම අවබෝධයක් නැහැ. මොකක් හරි හුත්තක් කරලා මාව එක්කම් ඵලයන් ගමට. හරි මට ආව අදහසක්. උබාර කන්ද උඩ තියෙන ගහ උඩට නැගලා බලපන්. මොනවා හරි හෝඩුවාවක් වෙනවද කියලා. අයියා කොච්චරවත් කියනවා මේකේ වෛරස් පිරිල කියලා. මං ඉතින් හොදලා දැම්මා. තාත්තේ මට කෙල්ලෙක්ව බඳින්න ඕන. මටත් ඕනේ කෙල්ලෙක්. දැන් මේ ගෙදර එකෙක්ටවත් කොල්ල එපාද? මට ඕනේ.